අහස සිපගන්නා සීගිරිය හුදෙක් ගල් පර්වතයක්ම නම් නෙමෙයි. අතීතයේ භයානක රහස් රැසක් හදවතේ සඟවාගත් අద్භූත ස්ථානයක්. එහි බිත්තිවල සඟවා ඇති කටුක කතන්දර අදටත් එහි යන පිරිසට භීතියක් ගෙන දෙනවා. පුරාණ ජනප්‍රවාදවලට අනුව සීගිරියේ සිංගපාදයේ සිට පර්වත මුදුනට යන මාර්ගය රහස් මාර්ගයක් පවතින බවට විශ්වාස කරනවා. එහි සැඟවී ඇති උගුල් ආක්‍රමණයන්ට මරු කැඳ වූ බවටද සාක්ෂි තියෙනවා. නොපෙනෙන උගුල්, ගල් වැසි සහ හදිසි ගල් පෙරරීම් මගින් සතුරන් විනාශ වූයේ කෙසේද යන්න අදටත් බියගන්වන අභිරහසක්. මේ සියල්ල පිටුපස රජුගේ බිහිසුණු ආරක්ෂක සැලසුම් තිබෙනවා. තවද සීගිරියේ ඇති ජල පද්ධතිය හුදෙක් වාරිමාර්ග ක්‍රමයක් පමණක් නොවන බවට මත පවතිනවා. එහි සැඟවී ඇති රහස් උමක් මාර්ග හා ගුප්ත ජල පද්ධති පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. ඇතැම් විශ්වාසයන්ට අනුව නම් මේවා භූගතව ඇති රහස් ස්ථානවලට අතර එහිදී මායා කර්ම සහ ගුප්ත ක්‍රියා සිදු වූ බවට පැවසනවා. රාත්‍රී කාලයේදී සීගිරිය අවටින් ඇසෙන අද්භූත ශබ්ද සහ සෙවිනැලි මේ කටකතා තවත් තහවුරු කරනවා. සීගිරියේ බිතිසිතුවම් වල ඇති අප්සරාවන් හුදෙක් කාන්තාවන් රූප පමණක් නොවන බවටද මත පවතිනවා. ඇතැම් විශ්වාසයන්ට අනුව ඔවුන් යම් කිසි ශාපයකට ලක් වූ ගුප්ත බලවේග නිරූපණය කරන බවද පවසනවා. ඔවුන්ගේ බැල්මෙහි ඇති අද්භූත බව රාත්‍රී කාලයේ සීගිරියේ රැඳී සිටින අයට භීතියක් ගෙන දෙන බවට ජනප්‍රවාදවලට පවතිනවා. සීගිරිය අදටත් නොවිසඳුණු භයානක අභිරහස් රාශියක් සමගින් අප දෙස බලා සිටිනවා.